ඒවර පහරෙල්ල කරනවා සමග තරගය මින්නේරිය සීසී කිඩකින් ජයග්‍රහණය කරනවා හැකෙනවා ධම්මික විනිශ්චයකාරතුමා දැන් ක්‍රීඩාංගණයේ පිටරක ආරම්භණයේ නෙක්සස් යූත් ක්ලබ් ගෝමරංකල චැලන්ජ් ට්‍රොෆි තරග බාලාව දැන් අවසාන හෝරා කීපය දක්වා ගමන් කරන ආකාරයක දක්නට තිබුණේ වල ප්‍රථම පන්දුවේදීම ප්‍රධාන විනිශ්චයකාරතුමා පාද ලකුණක් ලෙස සටහන් තබන විට ප්‍රථම ලකුණයි එකතු වන්නේ කණ්ඩායමේ මුල් ලකුණු පුරවට දැන් ක්‍රීඩාංගණයේ පිටරක ආරම්භණයේ විශේෂ තෝරාපත් කර තිබෙන ආකාරයක විශේෂයෙන්ම ගඩවැල්පොළ යූත් වේ කිඩකින් මේ තරග බාලාවේ අවසාන මහා තරගයේ සඳහා සුදුසුකම් ලබා ගන්නා විට තාරක මදුසංක සාර්ථක ෆුල් පහරක් එල්ල කරේ ඩීප් මිඩ් විකට් වන්නට ලකුණු 6කින් ඉනිම ආරම්භ කරන ආකාරයක දක්නට තිබුණේ දකුණත් පිතිකරු අතිශය අවධානම් සහගත පිතිකරු ගෙවි ගිය තරගයේ තුලත් මේ ක්‍රීඩා පිටිය තුල තමන්ගේ පිත්තෙන් අපූර්ව පහරවල් නිර්මාණය කරගත් ක්‍රීඩකයා මේ තරගයේ තුලත් ඔහු මුණ දුන්නු ප්‍රථම පන්දුවේදීම ලකුණු 6කින් ඉනිම ආරම්භ කරන ආකාරයක දක්නට තිබුණේ සුදුඩි පිතරක ආරම්භනේ සුදානම් ඉෂාන් ඕබද විකට් ආකාරනේ වරත් සාරක මදුසංක පන්දු පහර එල්ල කරනවා කෙසේ වෙතත් බාරිවර්දිනා මුඩ පන්දුව රැක ගන්න ආකාරයක දක්නට තිබුණේ කවකෝණ ක්‍රීඩකයා රැක ගන්නා විට වීනස් බොලොන්ජෝ ක්‍රීඩා සභාර්ජයේ ආරම්භක දක්ුණත් පිතිකරු තාරක මදුසංක ක්‍රීඩා පිටියේ නිවත්තන ආකාරයක දක්නට තිබුණේ සාර්ථක පන්දුවක් යොමු කරේ දකුණත් මදවේග පන්දියවන්නා යානුව ප්‍රතික්‍රීඩකින් ශූරතාවිය දිනා ගන්නා විට ඔබ ඉදිරියේ පන්දුවට පහර එල්ල කරන එරන්ත ශශිප්‍රිය පිත්තෙන් රන්වන් පන්දු පහරවල් එල්ල කරා එවර සාර්ථක පන්දුවක් යොක පන්දුවක් නිමා කරේ දකුණත් මදවේග පන්දියවන්නා ඉෂාන් දැබර ක්‍රීඩාංගණයේ පිටරක ආරම්භණයේ එරන්ත ශශිප්‍රිය මේ තරගය තුල ගෝල්ඩන් ඩක් අවස්ථාවක් උදා කර ගන්න ආකාරයක දක්නට තිබුණේ මේ පන්දියවන්නා ප්‍රථම පන්දු වාරය මේ තරග බාලාවක විශිෂ්ට පන්දු වාරයක් ලෙස ප්‍රබල කණ්ඩායම් දෙකට මේ වෙන විට යොමු කර තිබෙන ආකාරයක දක්නට තිබුණේ වළංගි කොණ්ඩරකෙන්ඩාරකල් මිනේරිය සීසී විளையாட்டு கழகத்தினர் එවර ෂෙහාන් කමල්ගේ ප්‍රථම පන්දුවටම නීල මේගම් කෝගුල් සාර්ථක පන්දු පහරක් එල්ල කරන ආකාරයක දක්නට තිබුණේ අනුව ලකුණු 6කින් වීනස් පොලොන්ජෝ ක්‍රීඩා සභාජයේ ලකුණු పూర్ව සවිබත් වෙන ආකාරයක දක්නට තිබුණේ දායබර ක්‍රීඩාංගණයේ පිටරක ආරම්භණයේ අනුව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 21යි මෙවන් වූ තරග දහස් ගණනක අත්දැකීම් සම්භාරයක් තිබෙන පන්දියම ඩෑවර උඩුගුවනට පන්දු පහර එල්ල කරනවා අතර කිරීමට හැකියාවක් නැහැ නීල මේගම් ගෝගුල්ගේ පිත්ත දැන් ශබ්දනක ආකාරයක දක්නට තිබුණේ ගෝමරංකල්ල මුස්ලිම් මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය තුල දැබෙන ක්‍රීඩාංගණයේ පිටරක ආරම්භණයේ ඒ ලකුණු 6 සමග මුල් ලකුණු పూర్ව ලකුණු 27යි පන්දුවට පහර එල්ල කරන වීනස් පොලොන්ජෝ ක්‍රීඩා සමාජයේ මුල් ලකුණු పూర్වට ඕවද විකට් ආකාරයෙන් සූදානම් පන්දුවීම සඳහා නීල මේගම් ගෝගුල් එවර දැවිගිය ක්‍රීඩකෙක් ලෙස පත් වෙන ආකාරය දක්නට තිබුණේ සාර්ථක පන්දුවක් යොමු කරනවා සමග කඩුල්ලක් බිඳ වෙච්ච ආකාරය දක්නට තිබුණේ අවසන් පන්දු වාරයට පෙර පන්දුව සාර්ථක අවසන් පන්දු වාරයේ අවසන් පන්දුවට පෙර ක්‍රියාත්මක කරන පන්දුව සාර්ථක පන්දුවක් ලෙස යොමු කරේ දකුණත් මදවේග පන්දිය වඩා දැබෙන ක්‍රීඩාංගණයේ පිටරක ආරම්භණයේ ඕබද විකට් ආකාරයෙන් දකුණත් මදවේග පන්දිය වඩා දකුණත් පිටිකරුවට එවර පහර එල්ල කරනවා උඩගුවනට පතිත වෙන පන්දුව නතර කරගන්නවා දැබෙන ක්‍රීඩාංගණයේ පිටරක ආරම්භණයේ අඩුව අවසන් පන්දුවේදීම සාර්ථක ප්‍රතිඵල නතු කරගත්තේ පන්දිය වන ක්‍රීඩකයා යනුව ඉනිම නිමාවට පත් වෙනවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 36යි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 37ක් ලබා ගත යුතුයි ප්‍රබල මින්නේරිය සීසී ක්‍රීඩකෙන් නිත්‍ය පන්දියවන්නා ලෙස කටයුතු කරන ක්‍රීඩකයා ඕබත විකට් ආකාරයෙන් සජිත් හබුවේ පන්දුව ඉස්කාකඩ් පන්දු පහර එල්ල කරනවා D.1ට පන්දු පතිත වෙන විට ප්‍රථම ලකුණ පහසින්ම ප්‍රතිබාර කර ගන්නා සමග මින්නේරිය සීසී ක්‍රීඩකෙන් ලකුණ ලබා ගැනීම සඳහා ආරම්භ කරන ආකාරයක දක්නට තිබුණේ දැබෙන ක්‍රීඩාංගණයේ පිටරක ආරම්භණයේ සමාජයේ නායකවරයාට ආරාධනා කරනවා මේ ස්ථානයට රැඳී සිටින මේ ස්ථානයේ සම්බන්ධ වී සිටින ලෙස එවර උඩුගුවනට පන්දු පහර එල්ල කරනවා උඩ පන්දුවක් ලෙස රැක ගන්නට
රෙක්ක ගන්නවා තාරක මදුසංක දෑබර ක්‍රීඩාලුවේදී පියතරකල අරඹන්නේ සර්ථක පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරේ. ඒ අනුව ආරම්භක වබත් ක්‍රීඩකයා ෂෙහාන් කමල් මේ තරගය තුල ලකුණු නොලබා ගෝල්ඩන් ඩක් අවස්ථාවක් උදා කරගත්තේ. දකුණත් පදවේග පදියවන පැතුම් තරංක සාර්ථක ප්‍රතිඵල තමගේ කණ්ඩායමට නතු කර ගන්නට සමත්කම් දක්වී තිබෙන ආකාරයක දක්නට ලැබුණේ ලබා දී තිබෙන්නේ සුදානම් over the wicket ආකාරයෙන් නැවතත් එවර පහර එල්ල කරනවා. මේ අවස්ථාවට ඔබට පන්දු පහරක් ස්ථානගත කරේ. ලකුණු 4ක් ලෙස ප්‍රධාන විනිශ්චයකාරතුමා තීරණය කරනවා. මේ පන්දු රකින්නන්ගේ ස්ථානය හොඳ ආකාරයෙන් අවබෝධ කරමින් නවිදු සාර්ථක පන්දු පහරක් ස්ථානගත කරේ. අනුව අවසන් ප්‍රථම පන්දු වාරය නිමා වෙන විට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි. තවත් ලකුණු 32ක් ලබාගත යුතුයි. මේ තරගය ජයග්‍රහණය කිරීම සඳහා බාර කර තිබෙනවා කණ්ඩායමේ නායකවරයා විසින්. සුදානම් දකුණත් පදවේග වන්නියන්නාගේ ප්‍රථම පන්දුවට ආකර්ෂණීය ලොෆ්ටඩ් ඔන් ඩ්‍රයිව් පන්දු පහර ලොං ඔෆ් වන්නට ස්ථානගත කරනවා. දකුණත් පිතිකරු නවිදුකේ පිත්තේ නෙල්ල වෙන ආකාරයක දක්නට තිබෙනේ. අනුව ලකුණු 6කින් ලකුණු పూర్ව ඉහළ නම් වෙන ආකාරයක දක්නට තිබෙනේ. දෑබර ක්‍රීඩාලුවේදී පියතරකල අරඹන්නේ දකුණත් පිතිකරුවාට එරෙහිව ඒවර සාර්ථක පන්දු පහරක් ස්ථානගත කරනවා. ෆ්ලික් ක්‍රීම මනරම් පන්දු පහර ඩීපිස් කාලෙක් වන්නට දකුණත් පිතිකරුගේ පිත්තේ නෙල්ල වෙන පන්දු පහර සමග දෙවැනි පන්දු වාරය නිමා වෙන විට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 17යි. පන්දු වාර දෙකක් නිමා වෙන විට අනුක වමත් මදවේග පදවන සුදානම් දකුණත් පිතිකරුවාට left arm over the wicket ආකාරයෙන් ෆුල් ටොස් පන්දුවක් එම කරේ උඩුගුවනට පන්දුව රැක ගැනීම සඳහා සුනිත් කේ දිසානායක අතහැරෙන ආකාරයක දක්නට තිබුණේ උඩ පන්දුව. ඒ අතර වාරයේදී එක් ලකුණක් සඳහා ප්‍රතිවාර කර ගන්න ආකාරයක දක්නට තිබුණේ වද මේ දකුණත් පිතිකරු මෙවන විට ලකුණු 4 සිටින ක්‍රීඩකයාගේ උඩ පන්දුවයි අතහැරියේ. දෑබර ක්‍රීඩාලුවේදී පියතරක නරඹන්නේ over the wicket ආකාරයෙන් සුදානම් නැවතත් බානුකගේ පන්දුවට නිප්පන්දුවට එල්ල කරන පන්දු පහර ප්‍රධාන විනිශ්චයකාරතුමා තීරණය කරනවා නිප්පන්දුවක් ලෙස. ඒ අනුව මින්නේරිය සීසී ක්‍රීඩා සමාජයේ පිතිකරුවන් දැන් මේ තුන්වෙනි විකටුව සඳහා සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ ගැනීම සඳහා වෙරදරන ආකාරය උත්සාහ කරන ආකාරයක දක්නට තිබෙන්නේ. නැවතත් සුදානම් left arm over the wicket ආකාරයෙන් බානුකගේ පන්දුව එවර දැවී ගිය ක්‍රීඩකෙක් ලෙස තීරණය කරනවා. සාර්ථක පන්දුවක් එම කරේ ඔස්ට්‍රමකට ඈතින් පන්දුව වයිට්යෝක පන්දුවක් ලෙස පතිත කරේ. විකට් රකින ක්‍රීඩකයා නිශාන්ත වීරකොන් උඩ පන්දුවක් ලෙස රැක ගන්නා විට සාර්ථක ලකුණු 4 සිටි ක්‍රීඩකයා ක්‍රීඩා පිටියෙන් නිවත් වෙන ආකාරය දක්නට තිබුණේ. නවක ක්‍රීඩකයා හැකි විගස ක්‍රීඩා පිටිය තුරට සබඳ විය යුතුයි පන්දුවට පහර එල්ල කිරීම සඳහා. ක්‍රීඩාව තුළ අනාවකි පල කිරීමට හැකියාවක් නෑවර උඩුගුවනට පහර එල්ල කරනවා. උඩ පන්දුවක් ලෙස රැක ගන්නට සුනිත් කේ දිසානායක උඩ පන්දුව රැක ගන්නවා. සමග තවත් කඩුල්ල ක්‍රීඩා පිටියේ නයින් වෙන ආකාරයක දක්නට තිබුණේ. දෑබර ක්‍රීඩාලුවේදී පියතරකල අරඹන්නේ සුදානම් over the wicket ආකාරයෙන් දකුණත් පිතිකරුවාට එරෙහිව ඒවර පන්දු පහර එල්ල කරනවා. කෙසේ වෙතත් උඩ පන්දුව දක්ෂ ලෙස රැක ගන්නා විට තවත් බලාපොරොත්තු සහගත දකුණත් පිතිකරු විශාල පන්දු පහර එල්ල කිරීම සඳහා උත්සාහ කරනවා. සමග විකට්ටුව ප්‍රතිවාදීන්ට පූජා කරන ආකාරයක දක්නට තිබෙන නිසා තමයි මා කලින් සඳහන් කරේ මෙවන් වූ අවස්ථාවක විශේෂයෙන්ම අවස්ථාවට ඔබට පන්දු පහරවල් එල්ල කළ යුතුයි. කෙසේ වෙතත් මේ මින්නේරිය සීසී ක්‍රීඩා සමාජයේ පිතිකරුවන් වේගවත් පන්දු පහර එල්ල කිරීම සඳහා උත්සාහ කරනවා. සමග විකටුව බිඳ වැටෙන ආකාරයක දක්නට තිබෙන දැන් අවසන් පන්දු පහක් තුල ලකුණු 7ක් ලබා ගත යුතුයි. දෑබර සභාවෙන් ලකුණු 6ක් ලබා ගත යුතුයි. අවසන් පන්දු 5යි ලකුණු 6ක් අවශ්‍ය වී තිබෙන ආකාරයක දක්නට තිබෙන අවසන් පන්දු වාරය මයුර ප්‍රබෝධට බාර කර තිබෙන ආකාරයක දක්නට තිබෙන මයුර ප්‍රබෝධට හැකියාවක් ලැබෙවිද
පන්දු 5ක් තුල ලකුණු 6ක් ආරක්ෂා කරමින් තීරණාත්මක තරගය වීනස් පොරොන්ජෝ ක්‍රීඩකින්ට ජයග්‍රහණය හරහා ගමන් කර ගන්නට දාබර ක්‍රීඩාලුවේදී පියතරකල ආරම්භණයේ සූදානම් ප්‍රථම පන්දු එම කිරීම සඳහා ඉවර මා නිවැරදි නම් වයිට් පන්දුවක් ලෙස ප්‍රධාන විනිශ්චයකාරතුමා තීරණය කරන විට අතිරේක ලකුණක් සමග දැන් තත්වය පන්දු 5යි ලකුණු 5යි අභියෝගය මින්නේරිය සීසී ක්‍රීඩකින්ට දාබර ක්‍රීඩාලුවේදී පියතරකල ආරම්භණයේ මේ තරගය මින්නේරිය සීසී ක්‍රීඩකින් ජයග්‍රහණය කිරීම සඳහා සමත්කම් දක්වුණා නම් අංක 1 කණ්ඩායමත් ඔවුන්ගේ අතින් පරාජයට පත්ුනේ මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා සමත්කම් දක්වුණා නම් අංක 2 කණ්ඩායමත් ඔවුන්ගේ අතින් එකම තරග බාලාවක පරාජයට පත්වීම සඳහා ඉඩකඩ ලැබේවි. කෙසේ වෙතත් මේ වීනස් පොලොන්ජෝ ක්‍රීඩකින් මෙවන විට අවසන් පන්දු වාරයේ තුලත් ලේසියෙන් මේ තරගය අත්හැරීමට අකමැති වග සාර්ථක පන්දුවක් යොමු කරමින් මයුර ප්‍රබෝධ ප්‍රකාශ කරන ආකාරය දක්වන්නේ ඕබ ද විකට් ආකාරයෙන් සූදානම් නැවතත් එවර පහර එල්ල කරනවා 1 ලකුණක් සඳහා පැතිමාරු කර ගන්නවා යනුව පන්දු 3යි දැන් තත්වය ලකුණු 4යි මින්නේරිය සීසී ක්‍රීඩකින්ට තරමක් ප්‍රෙෂර් එක වැඩි වෙන ආකාරයක දක්වන්නේ මයුර ප්‍රබෝධ සුදානම් සාර්ථක පන්දු දෙකක් මෙතෙක් නිමා කර තිබෙන ආකාරයක දක්වන්නේ පන්දු 3යි ලකුණු 4යි අභියෝගය ඔබද විකට් ආකාරයෙන් එවර පහර එල්ල කරනවා මා නිවැරදි නම් 1 ලකුණක් පහසින්ම පැතිමාරු කරා දෙවැනි ලකුණත් ඉතාමත් වේගයෙන් පැතිමාරු කරා තුන්වැනි ලකුණත් ඉතාමත් වේගයෙන් ඔවුන් පැතිමාරු කිරීම සඳහා සමත්කම් දක්වන ආකාරයක දක්වන්නේ දාබර ක්‍රීඩාලුවේදී පියතරකල ආරම්භණයේ යනුව දැන් තරගයේ සමතත්වයකට පත් වෙන ආකාරය තවත් පන්දු දෙකක් තුල ලකුණක් අවශ්‍යයි මේ තරගය මින්නේරිය සීසී ක්‍රීඩකින් ජයග්‍රහණය කිරීම සඳහා තීරණාත්මක පන්දු දෙකක් ඉතිරි වී තිබෙන්නේ දාබර ක්‍රීඩාලුවේදී පියතරකල ආරම්භණයේ පන්දු දෙකයි ලකුණක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා මින්නේරිය සීසී ක්‍රීඩකින්ට දාබර ක්‍රීඩාලුවේදී පියතරකල ආරම්භණයේ විනිශ්චයකාරතුමා හැකියතාක් ඉක්මනින් පන්දු කිපය යොමු කළ යුතුයි. සුදානම් එවර පහර එල්ල කරනවා සමග තරගය මින්නේරිය සීසී ක්‍රීඩකින් ජයග්‍රහණය කරනවා හැකිය